පොඩි අයට අවවාද උපදෙස් දෙන අයට මගෙන් ඉල්ලීමක් තියෙනවා කරන්න පුළුවන්ද මොකද්ද දන්නවද ඔය වැඩිහිටියොන්ට කියන දේ පොඩි අයට තියාගෙන කියන්නේ සලකන්න කියලා ඒ දේ නවත්තලා පුළුවන් නම් ඔය කට්ටිය කරන්න ඒ කට්ටියට හදා උපදෙස් දෙන්න ආසාවල් නැති කර ගැනීම සහ අල්ලා ගැනීම අතාරින්න කියනවා වගේම ළමයිගේ දේ ළමයි කියන දේ දැන් පොඩ්ඩක් අහලා ඒ කට්ටිය හැඩගැහෙන විදියට සමාජයට හැඩගැහෙන්න පුරුදු වෙන්න කියලා මතයක් ගේන්න පුළුවන් නම් අපේ රටට හොඳ වෙයි. එතකොට ඔය ගොඩාක් ප්‍රශ්න අඩු වෙයි. ගොඩාක් නැන්දම්මලා ඉල්ලා තියෙන ප්‍රශ්නේ තව තමයි දෙමව්පියන් සලකන්නේ නැහැ කියන ප්‍රශ්නේ ගොඩාක් විසඳෙයි. ඔය අපේ හාමුදුරුවෝ අපේ තොර මාධ්‍ය වලින් කියනවා ඒ කට්ටියත් පොඩි උපදේශයක් දෙන්න ඕන වැඩි හිටියන්ට. පුළුවන් නම් ඔය හාමුදුරුවන්ට පුළුවන් නම් පන්සලට එන දෙමව්පියන්ට සිල් ගන්න එන අම්මලාට කියන්න ඒ ළමයි කියන විදියට දැන් කරන්න ඒ ළමයිගේ කාලේට ඉඩ දෙන්න කියන්න. එතකොට ගොඩාක් සාර්ථක වෙයි. ඒ වගේම තමයි තව එකක් තියෙනවා කියන්න. හැබැයි ඔය දෙමව්පියන් සලකන්නේ නැද්දේ දෙමව්පියන්ට කරන්න උදව් කරන්නේ නැති හැම දෙයක්ම තමන්ගේ දරුවා තමන්ට කරනවා කියලා හොඳට අපි මතක තියාගන්න. ඒ ළමයිට පේන්න කිසිම දෙයක් කරන්න එපා. ඔයාලත් ඒ කොල්ලා ඒ දේ ළමයිට කරන්න එපා. හොඳේ. එතකොට මේ පරම්පරාවෙන් හරි මේ ප්‍රශ්නේ ගොඩාක් දුරට විසඳෙයි.